අනිවාර්යයෙන්ම සතියේ දවස් දෙකක්වත් රෙසිස්ටන්ස් ට්‍රේනින් කියන එක. යකඩ උස්සන රබර් බෑන්ඩ්ස් වලින් කරන්න පුළුවන්. මම මේ පොතේ ලියලා තියෙන වෙනම chapters 16 වෙනි chapter එකේ තියෙනවා කරන්න ඕන එක්සර්සයිස් ಜಾති මොනවද තියෙන්නේ, ස්ට්‍රෙචිං එක්සර්සයිස් තියෙනවා, ස්ට්‍රෙන්ත් එක්සර්සයිස් තියෙනවා, එන්ඩියුරන්ස් ගැන වෙනම මම කියලා තියෙනවා කොහොමද වැඩසටහනක් හදාගන්නේ කියලා. දැන් ඔහොම ව්‍යායාම කරගෙන යනකොට සති දෙක තුනක් යනකොට මේ එන්ඩෝෆින් තියෙන්නේ. මේ එන්ඩෝෆින් සික්‍රේට් වෙන්න ගන්නවා. අරගත්තට පස්සේ එක වෙලාවක් අපි දාගත්තම ව්‍යායාම කරන ඒ වෙලාව වෙනකොට Tamanට කියනවා මේ තමන් මොටිවේට් කරනවා දැන් යන්න. දැන් ගිල්ල මේ වැඩේ කරලා එන්නේ කියලා එයාම කියනවා අපිට. නැත්නම් අපිට ගිල්ටි වගේ දැනෙනවා. ඒ තත්ත්වෙට ගේන්න අඩුමද සති 6ක් විතර යනවා. ඒකෙන්ද ඒක අනිවාර්යයෙන්ම ටයිම් එකක් හදන්න කියලා පස්සේ Tamanට නොදැන්නේ රූටින් එකකට එනවා. අනිවාර්යයෙන්ම සතියේ දවස් දෙකක්වත් රෙසිස්ටන්ස් ට්‍රේනින් කියන එක. යකඩ උස්සන රබර් බෑන්ඩ්ස් වලින් කරන්න පුළුවන්. මම මේ පොතේ ලියලා තියෙන වෙනම chapters 16 වෙනි chapter එකේ තියෙනවා කරන්න ඕන එක්සර්සයිස් ಜಾති මොනවද තියෙන්නේ, ස්ට්‍රෙචිං එක්සර්සයිස් තියෙනවා, ස්ට්‍රෙන්ත් එක්සර්සයිස් තියෙනවා, එන්ඩියුරන්ස් ගැන වෙනම මම කියලා තියෙනවා කොහොමද වැඩසටහනක් හදාගන්නේ කියලා. දැන් ඔහොම ව්‍යායාම කරගෙන යනකොට සති දෙක තුනක් යනකොට මේ එන්ඩෝෆින් තියෙන්නේ. මේ එන්ඩෝෆින් සික්‍රේට් වෙන්න ගන්නවා. අරගත්තට පස්සේ එක වෙලාවක් අපි දාගත්තම ව්‍යායාම කරන ඒ වෙලාව වෙනකොට Tamanට කියනවා මේ තමන් මොටිවේට් කරනවා දැන් යන්න. දැන් ගිල්ල මේ වැඩේ කරලා එන්නේ කියලා එයාම කියනවා අපිට. නැත්නම් අපිට ගිල්ටි වගේ දැනෙනවා. ඒ තත්ත්වෙට ගේන්න අඩුමද සති 6ක් විතර යනවා. ඒකෙන්ද ඒක අනිවාර්යයෙන්ම ටයිම් එකක් හදන්න කියලා පස්සේ Tamanට නොදැන්නේ රූටින් එකකට එනවා.